සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔයාලට කියන්න හදන්නේ අස්වැසුම සුබ සාධක අංශයෙන් මේ දවස්වල නැතිබෙරි හැමෝටම සහනාධාරයක් වශයෙන් දෙනවා කියන රුපියල් 50000ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ බලන්න. ඒ වගේම අපේ WhatsApp group එකට join වෙන්නත් පුළුවන් ඔයාට. පහළ description එකේ link එක දාලා තියෙනවා. ඔයාලා නොදන්න දේවල් වලට උත්තර එතනින් ගන්නත් පුළුවන්. ඔයාලා බලන්න මේ දේ ඔයාලා දැනටමත් දැනුවත්ද කියලා. පෞල් සහ තරුණ ආධාර සඳහා වන ජාතික අරමුදලක් 2025 සහන ප්‍රදානය කියලා ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පෞල් සහ තරුණයින් සඳහා දැනට ක්‍රියාත්මක වන පෞල් සහ තරුණයින් සඳහා වන ජාතික ආධාර අරමුදලෙන් ගෙවීමක් ලෙස රුපියල් 50000ක සහන ප්‍රදානයක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇත. අයදුම්පත නොමිලේ වන අතර මෙම මාසය සඳහා ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇත. උනන්දුවක් දක්වන සියලුම පුද්ගලයින් දැම්ම අයදුම් කළ යුතුය. ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන මෙම ජාතික පෞල් සහ තරුණ ආධාර අරමුදල් ප්‍රදානය නොමිලේ වන අතර පවුල් වලට සහ රැකියා විරහිත තරුණයින්ට අයදුම් කළ හැකිය. උනන්දුවක් දක්වන සියලුම පුද්ගලයින්ට දැන්ම අයදුම් කළ හැකිය. අයදුම්පත දැන්ම ඉදිරිපත් කිරීමට පහත පෝරමය පුරවන්න. ඉතින් ඔයාලටත් මේ වෙනකොට මේ වගේ තොරතුරක් දැනගන්න ලැබිලා ඇති. ඉතින් ඔයාලටත් මේ මැසේජ් එක ආවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. නොදන්න අයට මේ ගැන දැනගන්න යාළුවනේ. ඉතින් මොකක්ද මේ රජයෙන් දෙනවා කියන සහනාධාරය මේ ගැන අපි ටිකක් හොඳට හොයලා බැලුවා. එහෙම හොයලා බලලා තමයි ඔයාලව දැනුවත් කරන්න හිතුවේ. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් රජයෙන් ඔයාලට දෙන්න ලෑස්තිද? මට ඔයාලට දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම දෙයක් නැහැ. මේක බොරුවක්. රජයෙන් එහෙම කිසිම වැඩසටහනක් තාම පටන් අරගෙන නැහැ. මේ වගේ බොරු කරන අයටත් ඔයාලා රැවටෙන්න එපා. මොකද එහෙම දෙයක් රජයෙන් දෙනවා නම් සුබ සාධක අංශය දැනුවත් කරනවා. ඒ වගේම මාධ්‍ය හරහත් දැනුම් දෙනවා. මේවට කවුරුත් රැවටෙන්න එපා. මම ඔය උඩ දාලා තියෙන්නේ මේ ෆොටෝ දෙකක්. ඒ වගේම මැසේජ් ඔයාලට ආවනම් ඒවට අහු වෙන්න එපා. ඔයාලගේ පුද්ගලික තොරතුරු දෙන්නත් එපා. මේ වගේ රැවටිලිකාරයන්ට අහු වෙන්නත් එපා. අපි ඔයාලට විස්තරයක් දෙනවා නම් ඒ ගැන හොයලා බලලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා දැනුවත් වෙන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හමු වෙන අදහසින් සුබ දවසක් ඔයාලා හැමෝටම.